good evening. අද අපි හදමුද හට්ටියේ ගොජ ගාන සැරම සැර උරුමස්ස එක. ඉතින් එක්ක වෙන්න යමු හෙනම් වැඩේට. මුලින්ම ගන්න ඌරු පස් කෑල්ලක් හොඳ ගාතයක්. කපලා ගන්න ස්ලයිස් ප්ලයිස්. දැම්ම චුට්ටියල් ලුණු ටිකක්. මන්නම් දාන්නේ විජය පස් කරි පවුඩර් එක. මේක ඇත්තරම හොඳයි. මේ මුකුත්ම දාන්න ඕනේ නැහැ. ලුණුයි සුදු ලුණු ටිකකුයි සුදුලුණු පේස්ට් එක දාන්න මන්නම්. ඔයාලා දාන්න. ඊළඟ ඉඟුරු පේස්ට් එක චුට්ටක් දාගන්න ඕනේ. ඊට පස්සේ මික්ස් හොඳට මිරික ගන්න නිකන් තරහකාරයෙක්ව මිරිකනවා වගේ මිරිකන්න. ඊට පස්සේ හොඳට මේ කලවම් කරගත්තායින් පස්සේ මේ වගේ ලස්සනට පාටට එනවා. ඊට පස්සේ මෙතන මැටි හට්ටියක් ගන්න නම් හොඳයි. මොකද පොඩි අමුතු රහක් යන මැටි හට්ටිය හැදුවා. තෙල් ටිකක් දාගන්න. තෙල් ඉතින් පොඩ්ඩක් වැඩි වුණා ගණන් ගන්න එපා. මම සූදුරු ටිකක් දාගන්නවා. මේක කැමති දේ කර හැකි. අබ ටිකක් දාගන්නවා. එනසාල් කුරුඳු පොතු. ඊට පස්සේ ලුණු දානවා. මම මොකද මේ සුදු ලුණු දාන්නේ පස්සේ. නැත්තම් කර වෙනවනේ. ඊට පස්සේ ලුණු ටික දාලා අපි මේකට දානවා කරපිංචා දාගත්තා වගේම රම්ප කෑල්ලක්, රම්ප කොළ ටිකක්, මිරිස් කරලක් දෙකක් කපලා දාන්න. තියනවා නම් රහ වැඩි වෙන්න සීර ටිකකුත් තලලා ගන්න. ඊට පස්සේ ඔක ඉතින් අපි පොඩි කලවමක් දා ගන්න ඕන පරිස්සමින් කරගන්න. හට්ටිය ලිස්සනවා. ඊට පස්සේ මේකට පොඩ්ඩක් මැලෙද්දි සුදු ලුණු ටිකක් දානවා. ඊට පස්සේ මට මේක රෙකෝඩ් කරගන්න බැරුව ගියා. ඇත්තටම මස් එක දාලා කලවම් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන කරන්නේ මස් එකට වතුර ටිකක් දානවා. අර අනාගත මේකට වතුර ටිකක් දාලා දැම්මා. පස්සේ චුට්ටි වෙලාවක් කලවම් කරලා මේ වතුර ටිකත් එක්ක තියලා හොඳ ගින්දරේ තද ගින්දර දාලා මස් එක කොහොම තියන්න ඕනේ. මෙතන ඇත්තටම මට දෙහි ඇඹුල් දාන්න අමතකුණා. මේ මම මේකට ගන්න ඇත්තටම සියඹල පේස්ට් එක. සියඹල අපිට නැහැනේ හොයාගන්න. සියඹල පේස්ට් එක තියෙනවා. ඒකෙන් චුට්ටක් දී කරලා ඒකත් දාගත්ත. ඔයාලගේ රස පදමට ඔයාලා ඒක යූස් කරන්න. ඊට පස්සේ වහලා විනාඩි 20ක් විතර මස් එක හොඳට තම්බ ගන්න ඕනේ. 20ක් 25ක් 30ක් වුණත් ඉතින් කමක් නැහැ. ඉතින් උරු මස් ඉතින් සමහරක් අය කියනවා වැඩි තම්බන්න ඕනේ කියලා. ඊට පස්සේ හොඳට තම්බලා මේ අද්දි විනාඩි 15කින් විතර මම සෝයා සොස් ටිකක් දැම්මා. ඊට පස්සේ ආයෙ වහලා විනාඩි ඉතුරු ප්‍රමාණය තිබ්බා. ඊට පස්සේ ඔහොම තැම්බීගෙන ඉද්දි විනාඩි 30කින් කිව්වා. 30න් පස්සේ ඔය ගානට වගේ පදමට එනවනේ. අපිට තේරෙන්න කොට වතුර ගතිය ඇවිල්ලා මස් එක පොඩ්ඩක් තැම්බිලා වගේ කියලා. එතකොට ඇරලා තියන්න තමයි තියෙන්නේ. ඇරලා ඊට පස්සේ මස් එක හොඳට මිහිදිලා තව විනාඩි 20ක් විතර ඔය වගේ තෙල බේරිලා හොඳට එනකන් තියාගන්නයි ඕනේ. එන්නම් මස් එක හැදිලා ඉවරයි. ඉතින් දැන් ඉතින් තියෙන්නේ රහ බලන්න තමයි මේ ගොජ ගාන ඌරු මස් එකේ. ඉතින් ඔයාලා මේකට කැමති නම් comment, like, subscribe and share. Thank you.